අපි අද ඉගෙන ගමු දේශීය සාම්ප්‍රදායික සත්ව රූප හා ඒවායේ භාවිතය පිළිබඳව. ඒ වගේම මේ සත්ව රූපවල නිර්මාණයන් කොහොමද කරලා තියෙන්නේ කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕන. මුලින්ම අපි කතා කරන්නේ හංසයා කියන සත්ව රූප මෝස්තරය ගැන. හංසයා කියන සත්ව රූපය භාවිතා කරලා තියෙනවා සාම්ප්‍රදායික බිතුසිතුවම් වලට, ලී කැටයම්, ගල් කැටයම්, ඇත්දත් කැටයම්, රන් හා රිදී, ඒ වගේම පිත්තල භාණ්ඩ සහ ආභරණ වලටත් හංසයාගේ රූපය භාවිතා කරලා තියෙනවා කැටයම් විදිහට. පුස්කොළ පොත් කම්බ, ඒ කියන්නේ පුස්කොළ පොත්වල තියෙන මුල් ආවරණය. එහෙම නැත්නම් කියන්න පුළුවන් පුස්කොළ පොතේ ආවරණය කියලා. ආවරණය කරපු කවරය කියලා කියන්න පුළුවන්. වඩිම්බෝලු කැට සාම්ප්‍රදායික බිතුසිතුවම් වලටත් පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට හංස පෝට්ටුව සාම්ප්‍රදායික බිතුසිතුවම් වගේම ලී කැටයම්, ඇත්දත් කැටයම්, රන්, රිදී, පිත්තල භාණ්ඩ සහ ආභරණ පුස්කොළ පොත් කම්බ වලටත් භාවිතා කරලා තියෙනවා. සිව්හංස පෝට්ටුව හංසයා සහ හංස පෝට්ටුවට වඩා වෙනස් වූ රූපයක් තමා සිව්හංස පෝට්ටුව කියන්නේ. හංසයන්ගේ 4 දෙනෙක්ගෙන් තමා මේ නිර්මාණය කරලා තියෙන සාම්ප්‍රදායික බිතුසිතුවම් වල අපිට දැක ගන්න පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න දරුවනේ සිව්හංස පෝට්ටුව සිතුවමක් අපිට මහනුවර දළදා මාලිගයේ පල්ලේ මාලේ සිවිලිම් චිත්‍රවල බලා ගන්න පුළුවන්. සිංහයා කියන සත්ව රූපය ගැන අපි දැන් කතා කරමු. මේ රූපයත් අපිට සාම්ප්‍රදායික බිතුසිතුවම් වල දැක ගන්න පුළුවන්. ඒ වගේම ලී කැටයම්, ගල් කැටයම්, වඩිම්බුලු කැට, රන්, රිදී හා පිත්තල භාණ්ඩවලත් දැක ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඇත්තා, අශ්වයා, ගවයා, ගිරවා, මොණර, නාගයා කියන රූප භාවිතා කරලා තියෙන මොනවටද කියලා බලමු. සාම්ප්‍රදායික බිතුසිතුවම් වගේම ගල් කැටයම්, ලී කැටයම් සහ පිත්තල ආදී කැටයම් වලට භාවිතා කරලා තියෙනවා. යාලි රූපය යාලි රූපය භාවිතා කරලා තියෙන්නේ ලී කැටයම් සහ ගල් කැටයම් වලට. ඇත්කඳ ලිහිණියා, බේරුණ්ඩ පක්ෂියා, ගජසිංහ, සැරපෙන්දියා, අපි කියනවා සරපෙන්දියා කියලාත් කියනවා මේ සත්ව රූපයට. සාම්ප්‍රදායික බිතුසිතුවම් වලට වගේම ලී කැටයම්, ගල් කැටයම් සහ පිත්තල භාණ්ඩ ආදියටත් මේ රූප භාවිතා කරලා තියෙනවා. සත්ව රූප සැරසිලි ඒකකවල දැකිය හැකි විශේෂ ලක්ෂණ මොනවද කියලා දැන් කතා කරමු. සෑම සත්ව රූප සැරසිලි ඒකකයක්ම ස්වාභාවික සත්ව රූප එකක් හෝ කිහිපයක් හෝ යොදාගෙන ශෛලිගත ආකාරයට මෝස්තරානුකූලව නිර්මාණය කරලා තියෙනවා. යොදා ගනු ලබන මාධ්‍යයට හා කලාකෘතියේ ස්වභාවයට සහ තලයට උචිත ආකාරයට රූපය සම්පින්ඩනය කරලා තියෙනවා. දැන් දරුවනේ අපි කතා කරමු සත්ව රූප සැලසිලි සුලභව දැකිය හැකි ස්ථාන. සුලභ කියන්නේ වැඩිපුර බලා ගන්න පුළුවන් ස්ථාන කියලානේ කියන්නේ. සත්ව රූප වලින් කරපු ලී කැටයම් අපිට බලා ගන්න පුළුවන් ඇම්බැක්ක දේවාලය හා හින්දු කෝවිල් වල. බිතුසිතුවම් විදිහට මහනුවර දළදා මාලිගාව හින්දු කෝවිල් වල මේ සත්ව රූප දැක ගන්න පුළුවන්. රන්, රිදී සහ පිත්තල කැටයම්. මේවා ඇතුළත් කැටයම් දැක ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට මහනුවර සහ කොළඹ ජාතික කෞතුකාගාරය කියන ස්ථානවලින්. පුස්කොළ පොත් කම්බ සිතුවම්. ඒ කියන්නේ පුස්කොළ පොතේ තියෙන කවරය කරලා තියෙන සිතුවම් නිර්මාණ බලා ගන්න පුළුවන් දරුවනේ ඔයගොල්ලන්ට කොළඹ ජාතික කෞතුකාගාරය කියන ස්ථානවලින්. දැන් අපි බලමු කලින් කතා කරපු හංසයා කියන රූපය. ඔයගොල්ලන්ට මෙතනදී බලා ගන්න පුළුවන් හංසයාගේ රූපය. ඒ වගේම හංස පෝට්ටුව කියන රූපයත් බලා ගන්න පුළුවන්. මහනුවර දළදා මාලිගාවේ පල්ලේ මාලේ දැක ගන්න පුළුවන් සිව්හංස පෝට්ටුව ඔයගොල්ලන්ගේ දකුණු පසෙන් දක්වලා තියෙනවා.
දැන් බලන්න දරුවනේ ඔයගලන්ට පෙන්නලා තියෙනවා සිංහයා කියන රූපය කොහොමද භාවිතා කරලා තියෙන්නේ සත්ව රූප නිර්මාණයන් වලදී. ඒ වගේම සිංහම්, ඒ කියන්නේ සිංහරුව හින්දු කැටයම් නිර්මාණවලටද කොහොමද භාවිතා කරලා තියෙන්නේ. ගවයා කියන රූපය සැරසිලි මෝස්තරවලදී භාවිතා කරන විදිහ දක්වලා තියෙනවා. අශ්වයාගේ රූපය, ඇතා කොහොමද මේ රූපවලට සතු මෝස්තර වලට භාවිතා කරලා තියෙන්නේ. ගිරව සහ මොනරා කියන රූප ශෛලිගත ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. මේ රූප සටහන ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්. අපි දැන් බලමු නාගයා කියන රුව භාවිතා කරලා තියෙන්නේ කොහොමද සත්ත්ව රූපවලදී. යාලි රූපය බලා ගන්න පුළුවන්. ගජසිංහ, ඇත්කඳ ලිහිණියා, සරපෙන්දියා, බේරුණ්ඩ පක්ෂියා. ගජසිංහ කියන්නේ ඇත් හිසක් සහ සිංහයෙකුගේ ශරීරයකින් නිර්මාණය කරලා තියෙන්නේ.